ආයම ශ්‍රී අද අපිත් එක්ක එකතු වෙනවා ගිමිත් මේ අපි අදට කතා කරන්නේ කොහොමද තරුණ පරම්පරාවෙන් MMA එක චේන්ජ් කරන්න කියලා. ඒ කියන්නේ MMA කරන නිසා ඔයගොල්ලෝ තරුණ පරම්පරාවට දෙන බෙනිෆිට් එක මොනවද? ඒ වෙගේ. දැන් ගිමිත් කියන්නේ කොහොමද MMA මේකට ආවේ? මම පොඩි කාලේ ඇත්තටම කරාටි කරා. කරාටි කළා ටික ටික මම වෙන ස්පෝර්ට්ස් වලට ගියා. බැඩ්මින්ටන් කාලයක් ගැව්වා. තව එක එක ස්පෝර්ට්ස් වර්ගයක් කළා. ඊට පස්සේ ඇත්තටම නැවතුණා. ඊට පස්සේ මට හිතුණා ඒක නැවතුයි අපරාධි කියලා. ටික ටික මට හිතුණා තව මොකක් හරි ස්පෝර්ට් එකක් පටන් ගත්තොත් හොඳයි කියලා. ඊට පස්සේ මම ඒ කාලේ UFC බලන්න පටන් ගත්තා. බොක්සින් පටන් ගත්තා බලන්න. ඒව ටික බල බල එද්දි මට ඇත්තටම මාර ආසාවක් ඇති වුණා මේ ස්පෝර්ට් එකට. ඊට පස්සේ මම පොඩ්ඩක් රිසර්ච් කරලා බැලුවා මොනවද තියෙන ක්ලබ්ස් කියලා. මම 2023 ජොයින් වුණා ද ෂෙඩ් MMA ක්ලබ් එකට. එදායින් පස්සේ තමයි මම මේ ජර්නි එක ස්ටාර්ට් කරේ. හරි ගිමිත් කරන්නේ මේ MMA විතරද නැත්නම් මොනවාරි ඉගෙන ගන්නවද රස්සාවක් මම ඇත්තටම අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් සයිබර් සිකියුරිටි. ඒත් එක්ක මම තව පාර්ට් ටයිම් ජොබ් එකකුත් කරනවා. මගේ තව සයිඩ් එකේ බෑන්ඩ් එකකුත් තියෙනවා. ඒකත් එක්කම තමයි මම මේ ස්පෝර්ට් එකත් කරන්නේ. මෙච්චර වැඩ කරනවා ගිමිත් එක අමාරු නැද්ද? අමාරුයි බැලන්ස් කරගන්න අමාරුයි. ඒත් පැෂන් එක තියෙනවා නම් මං කියන්නේ ඇත්තට මේකේ කමිට් කරලා කරගන්න පුළුවන්. සාමාන්‍ය ඔක්කොම හිතනවා ඇති ගිමිත් දැන් ඉන්න කට්ටියට මෙච්චර අමාරුයි මං මේක කරන්න ඕනේ කියලා. එහෙම හිතන කට්ටියට මොනවද කියන්න හිතන්නේ? මේකෙන් දෙන බෙනිෆිට් එක මොනවද ඔයා මේකෙන් ලබන? කොහොමත් ෆිසිකල් ස්පෝර්ට් එකක් කරනවා කියන්නේ තමන්ගේ කාඩියෝ එකට එන්ඩුවරන්ස් එකට සෑහෙන්න වටින දෙයක්. ඒක කවදාවත් යන්නේ නැති දෙයක් වයස කීයේ වුණත්. ඒකත් එක්කම ඇත්තටම මාර මෙන්ටල් සැටිස්ෆැක්ෂන් එකක් එනවා. අර පීස්ෆුල් ටයිම් එකක් තමන්ටම කියලා තියෙනවා. අන්න ඒකත් එක්කම එතකොට ඒකේ ෆිසිකල් ඇස්පෙක්ට් එකයි මෙන්ටල් ඇස්පෙක්ට් එකයි දෙකම තියෙනවා. ඒ වගේ බෙනිෆිට්ස් ඇත්තටම ගොඩක් තියෙනවා. දැන් සමහර කට්ටිය පාර ගා ගන්නවා. ගිමිත් හිතනවාද මේක ඔයා ඉගෙන ගන්න පාර ගා ගන්න කට්ටිය මේම ඒකින් ඇත්තටම ඔළුව කාම් වෙනවා නැත්තම් ඒ සිටුේෂන් යන්න නැතුව ඉන්න මේක උදව් කරනවා කියලා හිතනවාද? කලින් තිබ්බේ අර නිකන් අර හෙන අර මාර විදිහට ටක් ගාලා තරහ යන මයින්ඩ්සෙට් එකක්. අන්න ඒ වගේ මේ ස්පෝර්ට් එක කරන්න ගත්තට පස්සේ අර ඒ වගේ ඩේන්ජරස් සිටුේෂන්ස් ආවත් කොහොමද හරියට ඇක්ට් කරලා ඒ වලින් බේරිලා කන්ෆන්ට්‍රේෂන් අවොයිඩ් කරලා වයලන්ස් අවොයිඩ් කරලා ඉන්නේ කොහොමද කියලා ඇත්තටම මම ගොඩක් ඉගෙන ගත්තා. දැන් අනාගතයෙන් දැන් කියනවනේ අනාගතයෙන් මේක පටන් ගන්න ඉන්න එක්කනේ. කවුරු හරි මේක ඉන්නවා නම් මේ වගේ ස්පෝර්ට්ස් එකකින් ඉන්න ඔයා දෙන ඔයාගේ දැන් තියෙන එක්ස්පීරියන්ස් එක ඔයා දෙන මොනවද? ඔයාද බලාපොරොත්තු වෙන්නේ කට්ටියට කියන්නේ? මං කියන්නේ it's never too late to start කියලා. ඔයා මොන වයසේ හිටියත් ඔයාට ඇත්තටම කරන්න ආසාව තියෙනවා නම් ඒක ස්ටාර්ට් කරන්න. ගොඩක් කල් කොච්චර කල් ගියත් ඒක කමක් නැහැ. ඔයාට ඇත්තටම පැෂන් එක තියෙනවා නම් හෙට උනත් ඔයා ස්ටාර්ට් කරන්න. ඔයාගේ බලාපොරොත්තුව මොකද මේ ස්පෝර්ට්ස් එක ඊළඟට කරන්න තියෙන්නේ? මං තව ඉස්සරහට ගොඩක් කම්පීට් කරන්න මගේ බලාපොරොත්තුව තියෙනවා. ඒකත් එක්කම ඉන්ජරිස්ුත් මැනේජ් කරගෙන හොඳ තැනකට එන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. දැන් ගොඩක් ඔයා ෆයිට් කරන්න හිතන්නේ ඒ ඔයාට හේතුව මොකද ෆයිට් කරන්න හිතන එක? මං එක සැරයක් කම්පීට් කරා නැෂනල්ස් වල. ඒකෙන් මට අන්ඩර්ස්ටෑන්ඩින් එක ආවා ෆයිට් කැම්ප් එකක් වෙන්නේ කොහොමද, ෆයිට් එකක් වෙන්නේ කොහොමද, ප්‍රිපෙයාර් වෙන්නේ කොහොමද, අන්න ඒකට මාර ආසාවක් ඇති වුණා. ඒකෙන් මට අර දිගට මේක කන්ටිනියු කරගන්න කියලා තමයි අයිඩියා එක ආවේ. කොට්ටිය කියනවනේ මේක ඩිසිප්ලින් ස්පෝර්ට් එක. ඔයාගේ ඩිසිප්ලින් පැත්ත මේක කොච්චර මාරු කරලා දෙනවා? ඔයාගේ සාමාන්‍ය ජීවිතේ මේක කොහොමද උදව් කරලා තියෙන්නේ? ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් අපි කියමුකෝ එක්කෙනෙක් බිස්නස් කරනවා නම් එක්කෙනෙක් ඉගෙන ගන්නවා. මේක මේ ස්පෝර්ට්ස් එකේ කොයි විදිහට ඔයාට උදව් කරලා තියෙනවද ඔයාගේ සාමාන්‍ය ජීවිතේ? ඇවරේජ් ලයිෆ් එකේ අර ටයිම් මැනේජ්මන්ට් එකයි එකකට කමිට් එක ටාස්ක් එකකට කමිට් වෙන්න කොච්චර එෆර්ට් එක දෙන්න පුළුවන්ද කියන පර්ස්පෙක්ටිව්ස් වලින් මාර විදිහට හෙල්ප් කරා. මොකද ඒ ફોකස් එක තියාගන්න පුළුවන්. එක ටාස්ක් එකකට තමන්ගේ ඔළුව එක තැන තියාගෙන කරන්න ඕන දේ කරලා කොච්චර ටයිම් එකක් ඒකට දෙන්න පුළුවන්ද කියලා බලලා ඒ ටික ඔක්කොම මේන්ටේන් කරගන්න විදිහට මාර විදිහට ඩිසිප්ලින් එකක් දුන්නා මට. ගොඩාක් ස්තුතියි අද අපිත් එක්ක ඉතන ගිමිත් මාතියට ගොඩාක් ස්තුතියි. ඒ කියන්නේ දැන් අනාගතයෙන් එන්න තරුණ මෙයාත් ගිමිත්ගේ වයස කීයද දැන්? මට 22යි. 22යි. ඔයගොල්ලෝ ඕන වයසක 22ක් නෙමෙයි සමහර කට්ටිය ඉන්නවා 50 ගානක් පටන් ගන්නවා. ඕන වයසක හරි ඔයගොල්ලෝ මොනවාරි ස්පෝර්ට්ස් එක දැන් ගිමිත් කරන්නේ මොන ස්පෝර්ට්ස් එකද? මං MMA කරනවා. ගිමිත් MMA කරනවා. සමහර කට්ටිය රෙස්ලින් කරනවා, මල්ලපොර කරනවා, ජිජුට්සු ඊට පස්සේ කරාටි ඕන දෙයක් කමක් නැහැ. ඒත් මොනවාරි ස්පෝර්ට්ස් එකක් පටන් ගන්න. ජිම් යන්න පුළුවන් කට්ටිය ජිම් උත් යන්න. ඕනම ස්පෝර්ට්ස් එක අපේ ලංකාවේ අනාගතයේ පරම්පරාව කොයි වරි ඉදිරියට යන්න ඕනේ. දැන් ඉස්සර තියපු කාලේ නෙමෙයි දැන් තියෙන්නේ. ඒගොල්ලෝගේ ටෙක්නික් ඔක්කොම මාරු වෙලා තිනවා. අනාගතේ මේකත් මාරු වෙයි. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් චුට්ටක් හරි පටන් ගන්න. මේක මොනවද කියලා තේරුම් ගන්න. අනාගතේ පටන් ගන්නට මේක ගොඩාක් උදව් කරනවා. ගොඩාක් ස්තුතියි ඔයා අපිත් එක්ක අද රැඳී සිටියාට. ගොඩාක් ස්තුතියි. කට් කරපන්.